විශ්වාසයෙන් ඔබතුමිය කියනවාද අනිවාර්යෙන් පිටක් ලබා දෙන්න? අනිවාර්යෙන් මට පිටක් ලබා දෙන්න පුළුවන්. බලන්න නව 30ක් විතර වෙනවා. වශයෙන් කියන දේ කරන්න පුළුවන්ද? පුළුවන්. තාත්තගේ දේවල් තමයි මම කරන්නේ. මම මුදලට කිසිම දෙයක් කරන්න කෙනෙක් නෙවෙයි. නමුත් මම මේ බොරු කියන්නේත් නෑ. මේකට ඉතින් අවශ්‍ය කරන මුදලක් යනවා යාලන්ට මේ බඩු වලට. කැවින් පෙවින් කරන්නත් තියෙනවා. බොරුවට මම ඒ දේවල් කරන්නේ නෑ. මට මේ ඇත්ත කියන්න ඕනේ ගුරුමෑණි. මිනිස්සු වෙනපත් වෙලා ඉන්නේ මේ බොරු අහන. මට කියන්නකෝ බොරුකමක් සාර්ථක වෙන්න කොච්චර කාලයක් යනවද? මාත් එක්ක සම්බන්ධ වෙන දරුවාගේ කාලහොරාව මොන විදිහට තියෙනවද කියන්නේ අපි දන්නේ නෑනේ. ඉතින් ඒ දේවල් බලලා තමයි කියන්න පුළුවන්. පැය දෙකෙන් තුනේ නම් උකම් කරන්න බෑ. මට නම් කරන්න බෑ. ඒක බොරුවක්. ඒක බොරුවක්. ඔබතුමියක් කියනවාද මේ මුහුදෙන් එහාට මේ ගුරුකම් බලපානවා කියලා? ඔව් බලපන්න. මොනවා වගේ කාරණාවලද ඔබතුමිය පිටරට ඉන්නේ? පිටරට ඉතින් ගොඩාක් ඉතින් කතා කරන වශී ගුරුකම් තමයි. ඉතින් මම ඒ කට්ටියට ප්‍රතිඵලව දීලා තියෙනවා. එයාට ඉතින් අසාධාරණයක් වෙලා තියෙනවා නම් ඒ අසාධාරණයට මම විසඳුමක් අරන් දෙනවා. නමුත් පවුලක් කරලා තව පවුලක් එකතු කරන එකක් නම් මම කරන්නේ නැහැ කොහොමද? මේ ණයට දීලා ආයෙ මුදල් ලැබෙන්නේ නැහැ. සමහරක් වෙලාවට. සමහරක් වෙලාවට තමන් හරි හම්බ කරලා ගෙදරට යවනවා. ගෙදර මිනිස්සු මේක නාස්ති කරලා දානවා. ගේ දොර හැදෙන්නේ නැහැ. මේ වගේ කාරණාවලට ගුරුකම් වල පිටක් තියෙනවා. තියෙනවා. අපේ ගෙදර දිනුවක් නැහැ. අපේ ව්‍යාපාරික ස්ථානයේ දිනුවක් නැහැ කියලා කවුරු හරි හිතුවා. ඔබතුමියට කතා කරොත් ගුරුමෑණියනේ වෙන ප්‍රශ්නයක් තියෙනවා. ඔබතුමිය බලලා මේ කටයුතු සූදානම් කරන ලෑස්තිද? අපේ දේවල් ඒක කරනවද? කරනවා. අනිවාර්යෙන් කරනවා. ඒ දේවල් කරලා පිළිපර ගන්න බෑ. ඕක දුරට ගුරුකම් කටයුතු ඉතින් දෙසිද්දේ කරන්නේත් නැහැ. සමහර දරුවෝ එනවා. දෙසිද්දේ කියන්න බැරි දේවල් ගොඩක් තියෙනවනේ. ඒක ඉතින් තව කෙනෙක් අහගෙන හිටියොත් අරයාගේ මේ ජීවිතේ ඒක හානියක් වෙනවනේ. ඒ ඉන්නම් මං කවුරුත් මේ ඉන්න තැන තවත් කෙනෙක්ගේ දෙයක් කරන්නේත් නැහැ, බලන්නේත් නැහැ. අම්මයි තාත්තයි කතා කරලා අහනවා මෙන්න මෙහෙම ගුරුමෑණියනේ දෙයක් කරලා තියෙනවා. ඔබතුමිය මේක කරාද කියලා. නෑ එහෙම කියන්න බෑ. අම්මා තාත්තටවත් දැන් කියන්න බැරි දේවල් දරුවන්ට තියෙනවනේ. අයිබෝන් ඔබට දැන ගියොත් කතරගම නොදැන ගියොත් අතරම මේක හැම කාරණාවටම පොදුයි. ඔබ යంత్ర මාත්‍ර තන්ත්‍ර ජ්‍යොතිෂ ගුරුකම් පිළිබඳව විශ්වාස කරන ඒ පිළිබඳව හොයන ඒ පිටක් හොයන කෙනෙක් නම් මේ වැඩසටහන ඔබට වැදගත් වෙවි. අපි කතා බහ කරන්නේ ඒ ශාස්ත්‍රය පිළිබඳව. මේ ශාස්ත්‍රය පිළිබඳව කතා කරද්දී අපිට ශාස්ත්‍රය එහෙම මෙහෙම දන්න අයත් එක්ක කතා කරොත් මේ වැඩේ අපිටත් වාදිනවා. අහන් ඉන්න ඔබටත් වාදිනවා. ඒ නිසා අපි පරිස්සම් වෙනවා. අපි උත්සාහ කරනවා නිරන්තරයෙන්ම මේ පිළිබඳව හරියටම දන්න ප්‍රසිද්ධිය මුදල් උදෙසා තමන්ගේ ශාස්ත්‍රය පාවා නොදෙන මිනිසුන් හොයාගෙන ගිහිල්ලා මේ දේවල් කතා බහ කරන්න. ඉතින් එහෙම අය හොයාගෙන යද්දී අපිට මුණ ගැහෙනවා ගුරුමෑණියන් කෙනෙක්. නිතරම ආදීදී පෙනී ඉන්නේ නැහැ තමන්ගේ ශාස්ත්‍රය හරියටම කරලා මිනිසුන්ට පිටක් කරන් දෙන්න උත්සාහ කරන ධනවතී ගුරුමෑණියන්. ආයිබෝන්. මට කියන්නකෝ කොච්චර කාලයක් වෙනවද ඔබතුමිය මේ දේවල් කරන්න පටන් අරගෙන? මේ දේවල් කරන් නව 30ක් විතර වෙනවා. හා 30ක් විතර වෙනවා. ඒ තාත්තගේ දේවල් තමයි මම කරන්නේ. ඒ තාත්තා නැති වෙලා අවුරුදු තනියෙන් මම වැඩ කටයුතු කරන් දැන් අවුරුදු 20ක් විතර. 10ක් තාත්තත් එක්ක කරලා තාත්තා දුන්නාට පස්සේ තනියෙන් කරවෙනවා. ඒ තාත්තාගේ પરම්පරාව පිළිබඳව අපි දන්නවනේ තාත්තලා ඒ પરම්පරාවේ මිනිස්සු මේවා හරියටම කරාගුණ යනවා. ඔබතුමිය මේ ශාස්ත්‍රය හරියට ඉගෙන ගත්තා? ඔව් ඉගෙන ගත්තා. පුරක් නේද හරියටම කියලා. ඔබතුමිය කාන්තාවක් නිසා මේ පිළිබඳව අපි අහන්න නැතුව බෑ. කාන්තාවන්ට වැඩිපුර ප්‍රශ්න තියෙනවා. ලංකාවේ හිටියත් මේ විදේශගත වෙලා හිටියත් කාන්තාවන්ට තමයි ප්‍රශ්න තියෙන්නේ. මේ කාන්තාවන්ගේ ප්‍රශ්නවලදී අපි දකිනවා සමහර කාන්තාවෝ එක එක බොරු ව්‍යාජම් වලට ගිහලා අමාරු වෙනවා. දැන් ඔබතුමියට කතා බහ කරොත් ඒ වගේ කෙනෙක් පිටක් ලබා දෙන්න කියලා. විශ්වාසයෙන් ඔබතුමිය කියනවාද අනිවාර්යෙන් පිටක් ලබා දෙන්න කියලා? අනිවාර්යෙන් මට පිටක් ලබා දෙන්න පුළුවන්. ඉතින් ඒ දරුවත් එක්ක මම මේ කතා බහ කරලා අවශ්‍ය දේවල් කරලා මට එයාට සහනයක් ලබා දෙන්න පුළුවන්. ඔබතුමිය මේ මුදලට මේ දේවල් කරන කෙනෙක් නෙමෙයි. මුදල් එහෙම පස්සේ අපායන කෙනෙක් නෙමෙයි. මම මුදලට කිසිම දෙයක් කරන කෙනෙක් නෙමෙයි. නමුත් මම මේ බොරු කියන්නේත් නැහැ. මේකට ඉතින් අවශ්‍ය කරන මුදලක් යනවා යාලන්ට මේ බඩු වලට. පූජා වාඩ වලට මුදලක් යනවා. ඒ දේ ඉතින් යාම සපයන්න ඕනේ පුතේ. ඒ දේවල් හරියට කියාවක් නේද? ඔව් ඒ දේවල් මට කණ්ඩායි කියාවක් නැති ඉන්න යාලා ඒ දේවල් සපයනවා මගේ වැඩේ මම හරියට කරලා දෙනවා. ඒ වශීකෘතම් කියන කාරණාව පිළිගත්තොත් පුරුමෑණියනි මේක වශීය කියන දේ කරන්න පුළුවන්ද? පුළුවන්. ඔත්‍රි කරලා තියෙනවා. තියෙනවා. ඒක ගෙන්නේ එකතු කරන්න ඔය කැබින් පෙවින් කියන දේවල් කරන්න ඕනේද? කැවින් පෙවින් කරන්නත් තියෙනවා. බොහෝ දුරට මම ඒ දේවල් කරන්නේ නැහැ. නමුත් ඉතින් අපේ ශාස්ත්‍රයේ තියෙන විදිහේ දේවල් තියෙනවා. ඒ වගේම එක එක මම ආදෙල් කියන්නේ කැමති නැහැ. ඒ දේවල් මම රැස්ගත කරලා දෙනවා. ඒ මම එක සම්බන්ධ වෙන දරුවට මම මේ හැමදේම කියනවා. නමුත් මම මාධ්‍යයේ එහෙම කියන්නේ නැහැ. එහෙම කියලා ඉතින් අපිට අපි දෙමව්පියෝ කියලා දුන්නු විදිහට මට ඒ දේ හෙලි කරන්න බෑ මාධ්‍යයට. පැහැදිලිව ඔබතුමිය කියන කාරණාවට අපි ඉන්නයි හැමදේම අපි මාධ්‍ය ඉස්සරහ කතා කරන්න ඕනේ. දැන් අපි අහලා තියෙනවා ගුරුකමක් සාර්ථක වෙන සමාජ වෙනවා පැය 2යි විනාඩි 45යි වරු 3යි ඔබතුමිය කියන්නේ මට මේ ඇත්ත කියන්න ඕනේ ගුරුමෑණියනි මිනිස්සු වෙනපත් වෙලා ඉන්නේ මේ බොරු අහන.
මට කියන්නකෝ ගුරුකමක් සාර්ථක වෙන්න කොච්චර කාලයක් යනවා? පුතේ මෙහෙමයි. ගුරුකමක් වරු 3න් පැයෙන් එහෙම කොහොමද ගුරුකමක් කරන්නේ කියන්නකෝ. අපිට ඒතර ලෑස්ති වෙන්නවත් වෙලාවක් මදි. අදුපතරමින් දින 3ක් විතර යන කාලයකට අපිට පුළුවන් ප්‍රතිඵල සාමාන්‍යයෙන් අරන් දෙන්න. උගුරු මේ දින 7-10කට 21. ඒ වගේ එක එක්කෙනාගේ කාල හොරාවල් අනුව තමයි මේ දේවල් කරන්න ඕනේ. දැන් මේ මාත් එක්ක සම්බන්ධ වෙන දරුවාගේ කාල හොරාව මොන විදිහට තියෙනවද කියන්නේ අපි දන්නේ නැහැ. ඉතින් මේ දේවල් බලලා තමයි කියන්න පුළුවන්. නමුත් ඉතින් ඔය පැය දෙකෙන් තුනෙන් නම් ගුරුකම් කරන්න බෑ. මට නම් කරන්න බෑ. ඒක බොරුවක්. ඒක බොරුවක්. පැහැදිලි ගුරුමෑණියනේ මේ විදේශගත පිරිස පිළිබඳව බොහෝ දෙනෙක් කතා කරන්නේ නැහැ. හැබැයි අපි කතා කරන්න ඕන පිරිසක්. මොකද දැන් අපිට නම් දේවාලයකට ගිහිල්ලා මේ වැඩ කරගන්න පුළුවන්. හැබැයි ඒගොල්ලන්ට එහෙම කියාවක් නැහැ. දුර ඉඳගෙන තමයි හැමදේම කරන්නේ. පිටරට කෙනෙක් හිටියොත් ඔබතුමියක් කියනවද මේ මුහුදෙන් එහාට මේ ගුරුකම් බලපානවා කියලා? ඔව් බලපාන. කරලා තියෙනවද? කරලා තියෙනවා. මොනවා වගේ කාරණාවලද ඔබතුමිය පිටරට තියෙන්නේ? පිටරට ඉන්නවා. පිටරට ඉතින් ගොඩාක් කිසි කතා කරන වශී ගුරුකම් තමයි. ඒ කට්ටිය ඒ දේවල් වලට රැවටිලා උඹලාගේ රංගල් නාස්ති කරගෙන ඒ දේවල් වලට තමයි ගොඩක් කතා කරන්නේ. ඉතින් මම ඒ කට්ටියට ප්‍රතිඵල දීලා තියෙනවා. දැන් මේක ඇහුවා කියලා මේ පිරිස මගෙන් දෙක තරහවෙන එකක් නැහැ. පිටරට අයගේ බොහෝ තියෙන්නේ ගුරුමෑණියනේ මේ අනියම් සම්බන්ධතා කියන කාරණාවනේ. අනියා සම්බන්ධතා තමයි තියෙන්නේ. ඒ වගේ කාරණාවක් ඔබතුමියට આવුත් කොහොමද ඔබතුමිය ප්‍රතිචාරය? එහෙමයි ඉතින් අනියම් සම්බන්ධ තියෙනවා. දැන් දරු පවුලක් මෙහෙ දාලා ගිහිල්ලා ඒ සම්බන්ධකම් ඇති කරගෙන ගොඩක් දුරට ඉතින් මේ දේවල් වලට මම මේ පෙත්ත දක්වන්නේ නැහැ. එයාට ඉතින් අසාධාරණයක් වෙලා තියෙනවා නම් ඒ අසාධාරණයට මම විසඳුමක් අරන් දෙනවා. නමුත් පවුලක් කරලා තව පවුලක් එකතු කරන එකක් නම් මම කරන්නේ නැහැ කොහොමද? කතාව හොයලා බලන්න කරන්නේ. හොයලා බලලා තමයි කරන්නේ. ගුරුමෑණියනේ දැන් ඔය පිටරට ඉන්නාට තියෙන මේ ගැටලුව. මේක අපි දන්නවා මේ ඔබ කමෙන්ට් සෙක්ෂන් එකේ දාලා තියෙන මේ කාරණාව මේ ණයට දීලා ආයෙ මුදල් ලැබෙන්නේ නැහැ. සමහරක් වෙලාවට. සමහරක් වෙලාවට තමන් හරියම්බ කරලා ගෙදරට යවනවා. ගෙදර මිනිස්සු මේක නාස්ති කරලා දානවා. ගේ දොර හැදෙන්නේ නැහැ. මේ වගේ කාරණාවලට ගුරුකම් වල පිටක් තියෙනවා. තියෙනවා. අනිවාර්යෙන් පිටක් තියෙනවා. ඉතින් ඒක කතා බහ කරන කෙනා සම්බන්ධ වෙලා කාරණේ මොකද්ද කියලා හරියට කිව්වොත් ඒ දේවල් වලට හරියට මේ පිළිතුරු ලබා දීලා වැරද්දම දෙන්න පුළුවන් තාත්තට කරන විදිහට. ලංකාව වගේ රටක ගුරුමෑණියනේ මේ අනවින පොඩි වෙන අධිමෝනියම් පිළිබඳව බොහොම විශ්වාස කරනවා. ඒ විතරක් නෙමෙයි මේවා කරන මිනිස්සුත් ඉන්නවා. දැන් එහා පැත්තේ ගෙදර කෙනාගේ දිනුම දරා ගන්න බැරුව මේ පැත්තේ ගෙදර කෙනා පොඩි වෙන කරන අපි දැකලා තියෙනවා. මේ ගුරු කියන්න බෑනේ. කවුරු ගුරු කියලා කිව්වත් අපි දැකලා තියෙනවා එහෙම. එතකොට එහෙම පොඩි වෙනියක් අපේ ගෙදරට කරලා අපේ ගෙදර දිනුවක් නැහැ, අපේ ව්‍යාපාරික ස්ථානයේ දිනුවක් නැහැ කියලා කවුරු හරි හිතුවා. ඔබතුමියට කතා කරොත් ගුරුමෑණියනේ වෙන ප්‍රශ්නයක් තියෙනවා. ඔබතුමිය බලලා මේ කටයුතු සූදානම් කරන ලෑස්තිද? අපේ දේවල් ඒක කරනවද? කරනවා. අනිවාර්යෙන් කරනවා. මම මේ දේවල් කියනවා. නමුත් මම දේවාලයේ දේවල් කරන්නේ නැහැ. මම පාලිස්ථාන වල තමයි වැඩ කරන්නේ. ඉතින් මම මේ දේවල් හරියට බලලා කරලා දෙනවා. ඒ අනවින පොඩි වෙන කැපීම් කරන්නේ පාලිස්ථාන. ඇයි එහෙම කරන්නේ? ඒ දේවල් ඉතින් දේවාලේ කරන්න බෑ. ඒ දේවල් කරලා පිළිබල ගන්න බෑ. ඕක දුරට ගුරුකම් කටයුතු ඉතින් බෙසි දේ කරන්නේත් නැහැ. ඒ දේවල් පාලිස්ථාන වල වතුර බංගඩක් ළඟ ඒ වගේ තැන් වල තමයි කරන්නේ. දැන් ඔබතුමියගේ දේවල්ට ආවම අපි දැක්ක විශේෂම කාරණාවක් තමයි දැන් අපි දකිනවා දේවාල වලට ගියාම අර එක්කෙනා පස්සේ එක්කෙනා පෝරි වෙන්නේ. හැබැයි ඔබතුමියගේ කාරණා මේ දේවාලට පැමිණෙන අයට එකවරකට එක්කෙනාට එන්න පුළුවන්. අනිත් අය ඔක්කොම දේවාලෙන් එළියේ ඉන්න ඕනේ. ඒ කාරණාව අතිශය රහසිගතව තමයි ඔබතුමිය අහන්නේ. ඇයි එහෙම ක්‍රමයක් පාවිච්චි කරන්නේ? එහෙම ඉතින් කියන්නේ දැන් සමහර දරුවෝ එනවා. ඒ සිද්ධියේ කියන්න බැරි දේවල් ගොඩක් තියෙනවානේ. එතකොට ඉතින් තව කෙනෙක් අහගෙන හිටියොත් අරයාගේ මේ ජීවිතේ එක හානියක් වෙනවනේ. ඒ ඉන්න මං කවුරුත් මේ ඉන්න තැන තවත් කෙනෙක් දෙයක් කරන්නේත් නැහැ බලන්නෙත් නැහැ. මම එහෙම තනියම තමයි වැඩක් කරනකොට කෙනෙක් මේ එකතු කරගෙන ඒ දේ කරන්නේ. විශ්වාසය තමයි රහස්‍ය භාවයට ගුරුමෑණියනේ මේ අපේ රටේ මිනිස්සුන්ට අනිවාර්යයෙන්ම ලොකු පාඩමක් කියලා දෙන්න අවශ්‍ය වෙනවා. දැන් යම් කිසි කෙනෙක් දැන් ඔබතුමිය වශියක් කරගත්ත කියන්නේ වශීකමක් කරගත්ත බොහොම රහස්‍ය තමයි මේ දේ කරගන්නේ. ඔබතුමීට අනිත් පාර්ශ්වයෙන් හෝ වෙන පාර්ශ්වයකින් කතා කරලා අහනවා මේ ගුරුමෑණියනේ මෙන්න මේ ආවල් ගෙනා මේ වගේ වැඩක් කරගත්තද කියලා. ඔබතුමී කියනවද? නෑ. කවදාවත් මං එහෙම කියන්න. දරුවෝ මෙහෙම අපිට ඔන්න ළමයි තමයි කරගත්තේ. ගෙදර එක්ක පුතා එක්ක දුව. අම්මයි තාත්තයි කතා කරලා අහනවා මෙන්න මෙහෙම ගුරුමෑණියනේ දෙයක් කරලා තියෙනවා. ඔබතුමී මේක කරාද කියලා. ඒක කියනවද? නෑ. එහෙම කියන්න බෑ. අම්මා තාත්තටවත් දැන් කියන්න බැරි දේවල් දරුවන්ට තියෙනවනේ. ඒ දේවල් සාමාන්‍යයෙන් දෙමව්පියන්ට කියන්න බැරි දේවල් අපිට කියනවා ඇවිල්ලා. ඉතින් අපි ඒවා රහස්ගතව කරලා දෙනවා. එහෙම පාවදීමක් කරන්නේ නැහැ. එහෙම කරොත් අපිට ප්‍රතිඵල ගන්නත් බෑ. දැන් මාත් එක්ක දරුවෙක් සම්බන්ධ වෙනවා නම් මම එයාටත් කියන්නේ කවුරු සම්බන්ධ දැන් කරගත්තත් මේක වෙන කෙනෙකුට යන්න බෑ. ඒක අපි දෙන්න අතර විතරයි තියෙන්නේ. එහෙම නැතු මේ දෙන්නේ තුන් දෙනෙක් දැනගෙන මේ දේවල් කරන්න බෑ. ඔබතුමිය කියන්නේ ඔබතුමියට බාර දෙන කාරණාව ආයේ ගඟේ මුහුද දැම්මා වගේ මනණෙන්වත් ඒක කරලා කියන්නේ කියන්නේ.
අපිට දැනගන්න ඕන කාරණාවක් තමයි මොකද අපි දකිනවා එහෙම එලිදරව් කරලා බය කරලා අපි මේ දීපු ෆොටෝ ටික එළියට දානවා කියලා බය කරන අය ඉන්න ගුරුමයා. ඒක අපි ඒකයි ඔබතුමීගෙනුත් ඇහුවේ මේ රහස්‍ය භාවය පිළිබඳව මේ කොහොමද කියලා. අපි අවසාන වශයෙන් ඔබතුමීගෙන් අහන්න කැමතියි මේ දැන් මේ නරඹන අය අපි හිතමු ගුරුකම් කරලා රැවටිච්ච අය ඉන්න පුළුවන්. ගුරුකමක් කරගන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ පුළුවන්. ගුරුකම් විශ්වාස නොකරන අය ඉන්නත් පුළුවන්. මේ අයට පොදුවේ ඔබතුමියට දෙන්න තියෙන පණිවිඩය මොකක්ද? දෙන්න තියෙන පණිවිඩය මේකයි. ගුරුකා ශාස්ත්‍රය කියන දේ කොතනකවත් බොරු නෑ. ඒක හරි. ඒක හරියට කරන කට්ටියක් තියෙනවා, වැරදියට කරන කට්ටියක් ඉන්නවා. නමුත් ඉතින් මේ හරියට කරන කෙනෙක්ගෙන් මේ වැඩක් කරගන්න කියලා තමයි මම දරුවන්ගෙන් ඉන්නන්නේ. ඒ වගේම තමයි පුතා දැන් කලින් කියපු කාරණේ මේ ෆොටෝ අරන් බය කරනවා, නංගන් අරන් බය කරනවා. ඉතින් ඒ දේවල් කරන කට්ටිය ඇත්තටම ඉන්නවා. මටත් ඒ වගේ කට්ටිය කතා කරලා තියෙනවා. ඉතින් එහෙම බය කරලා මේ දැන් මට විස්තර දුන්නා කියලා මට මගේ කැමති නම් විතර වැඩක් කරගන්න ඕන. අකමැති නම් ඔයාලා කිසි දෙයකට බය වෙන්න එපා. මම නම් ඒ වගේ දේවල් කරන්නේ නැහැ. නමුත් කරන මිනිස්සු ඉන්නවා. එහෙම බය කරලා මුදල් ගන්න මිනිස්සු ඉන්නවා. නමුත් එයාලා හරියට වැඩක් කරන්නේ නැහැ. බය කරලා මුදල් කඩා ගන්න තමයි හදන්නේ. ඉතින් ඔබ දැනුවත් වෙන්න ඕනේ මේ දේවල් පිළිබඳව මේවා හරියට කරනවද නොකරනවද බහුව වෙනවද කියන කාරණේ ඔබේ අතේ බුද්ධිමත්ව හිතන්න. ගුරුකම් කර මෙතුමිය කියන වගේ ගුරුකම් කියන්නේ බොරුවක් නෙමෙයි. හැබැයි මේක ඇතුළට ඇවිල්ලා ඉන්න සමහරු බොරු කරන. ඒ අයට බහුව වෙන්න එපා. මේ වැඩසටහන අපි නිරන්තරයෙන් කරන්නේ ඔබේ දැනුවත්භාවය උදෙසා. ඒ නිසා මේ වැඩසටහන ඔස්සේ ඔබට ගන්න දෙයක් තියෙනවා නම් එය ඔබ අනිවාර්යයෙන්ම ලබා ගන්න කියලා අපි විශ්වාස කරනවා. ගුරුමෑණනි බොහොම ස්තුතියි අපි වෙන කල් වේලාවෙන් කරලා මේ දේවල් කතා කරාට. අපි නැවත දවසක ඔබතුමියත් සමගින් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. බොහොම ස්තුතියි. ආයිකෝ.